ලස්සන පර්ෆෙක්ට් වොයිස් තියෙන ප්‍රීෆයිර් ප්ලේස්ලා ඉන්නානේ. සින්දුව කියන්නේ ස්පයිඩර් කලින් කෑල්ල විදුවේ. අම්මට කියන සින්දුවක් දන්නේ නැද්ද? කියන්න. කියමු. ඇත්තටම ලස්සනයි හොඳේ. Thank you. අයිනවද? හෙලෝ එහෙනම්. හරි කියමු සින්දුවක් අපේ ඔන්න ළමයි පස්සේගේ කටහඬින් දුවක් යාට සින්දුවක් කියන්න ඕනි කිව්වා. පැටියෝ කොහොමද? පැටියෝ කොහොමද? ලස්සනයි හරිද? ඇත්තටම ලස්සනයි. අර ඔයාගේ මියුසික් එකත් එක්ක ඔය කටහඬ ආවේ නෑ ලොකුවට ඇහෙන්නේ නැති සිද්ධියක් ආවා. ඇහුණා හරිද? ඒ වුණ ලොකුවට සවුන්ඩ් එකක් ඇහුන්නේ නෑ නේ ස්පයිඩ් ලස්සනයි. හරිද? ඔව් ලස්සනයි හරිද? බේස් එක වැඩි සින්දුවේ අර. සින්දුවේ අර මේක මියුසික් එක චුට්ටක් වැඩි වුණා. ඔයාට මියුසික් එක නැතුව කියන්න බැරිද පොඩ්ඩක්? මියුසික් එක නැතුව කියමුද එකපාරක්? කීකීද බග්ගුනේ මයික් එක? ඒක බග්ගුණා කියන්නේ ඔයා කිව්ව ලස්සනට ඔයාගේ සවුන්ඩ් එක අර ලොකුවට ඇහුන්නේ නැහැ. ඔයාට පුළුවන් ද මියුසික් එක නැතුව කියන්න? තකයන් අතරේ තනිවීම ඒන රහසෙනිවේ ඔබ හාමා විඩානිවෙනා මේ ඔබේ ඒසිනා සොයමී මතකේ රැඳිලා බදකමානි වුණා නේරුවමයි දැනුණා කඳුලක රස මැකිලා පවෙලා
ටෙස්ට් 1 ඒක ඇහුණාද හෙලෝ කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පාතිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පාතිය තිය මගේ කුටියේ කවුළු දොරින් නිදි බින්ද දැසේ ඔබමද සින්ඩරෙල්ලා පැටියෝ නිදි බින්ද දැසේ ඔබමද සින්ඩරෙල්ලා සකුණ ගිය සැඟවී යන පලා පැහැය කළු තවරා සකුණ ගිය සැඟවී යන පලා පැහැය කළු තවරා සැඳ දුර ගෙන පවන වගේ සියුම් සරින් ඈත පිටින් හදට වඩින සින්ඩරෙල්ලා කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පාතිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පාතිය තිය මගේ කුටියේ කවුළු දොරින් නිදි බින්ද දැසේ ඔබමද සින්ඩරෙල්ලා නිදි බින්ද දැසේ ඔබමද සින්ඩරෙල්ලා හෙලෝ ආයි බග්ගා ගියමයි තව එකක් කියවද අපේ කොයි කාරක් කියලා කිව්වා සිරාවටම ඔව් ගන්නකො ලොම්බේට ඔව් කොවෙ ඔව් කොයි දෙනවා කිව්වා සිරාවට ඇත්ත කියන්න මේ ආතල් ගන්න එපා මේ මන් දන්නේ මට කිව්වෙනවා කියලා හරි ඔයා සෝලෝ වෙන්නකෝ මං එයාව ගන්නවා ආ හරි එයාව ගන්නව බලන්න මට රික්වෙස්ට් එකක් දැම්ම ඇත්තද දන්නේ හරි මම ගත්තා ඉන්න හැබැයි ඇත්ත කියන්න ඕනේ මගේ අර කියනවාද මං කියන්නද හෙලෝ ඉන්න කොවිඩ් ඔයා කියනවද හෙලෝ මිස්ටර් කොවිඩ් හරි මෙයාට එකක් කියන්න දෙමු කොවිඩ් ඇහෙනවද දන්නේ කොවිඩ් ඇහෙන්න ඕනේ ෂාන් ඒකද thank you හොඳේ කස්ටම් එකට දාලා ගන්නද කේ හා මාරම් ලස්සන පර්ෆෙක්ට් වොයිස් තියෙන ප්‍රීෆයිල් ප්ලේස් ලා ඉන්නානේ හෙලෝ ඇහෙනවා ඔයත් කියනවා සින්දා මම සින්දුවක් කියන්නේ පොඩි සින්දුවක් කියන ලොකුට කියන්න බෑ ඇත්තටමද ඇත්තටම හොන්නක් කින්ද හරි මේ සින්දුව කියන්නේ ස්පයිඩර් කලින් කෑල්ල වෙනුවේ මොකද ඉස්පයිඩර් ඇහෙනවනේ, කලින් කෙල්ල වෙනුවෙලු කියන්නේ ඊට සවුන්ඩ් එනවද ඔව් මම මයික් ඔෆ් කරන්න ඔන්න ස්පයිඩර්ගේ කලින් කෙල්ල වෙනුවෙ හයින් හඬන් කඳුලෙන් කුණන්න ඇයි අපි මේ හමුවන්නේ හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විඳලයි හිත ඇඬුවේ ඔබ ගෙනෙන්න ඔබේ රජධානී මන්තාමන් මගේ තනියේ
දුම්පත් කමටනේ හිමි පේන්නේ ඒකයි මම වෙන්නේ ආඩම්බර රුව දැකලා සිතෙන් මතුවෙලා සඳවන්නට බෑ කිසිතා පුංචි පෙම්පත් කතා අපේ මලොවේදී අපි නැගසේ සිතන් කරලා ඔබ ඇතේවී මං කිපිදේවි අපි ඇතයි සැමදා සදතනික පෙම පතලා තනිකට සිත මුලාවෙලා අතිනති දුර දුරක තියා සන්තමයි පෙන් කළා අපේ මලොවේදී අපි කෙසේ විසිතන කරලා ඔබ දුර ඇතේවී මං කිපිදේවී අපි ඇතයි සැමදා ආයෙත් හඬන්න කඳුලන් කුණන්න හෙයි අපි මේ හමුවන්නේ හිමි නැති ඔයාව හිත යට තියාන තුන් ඉඳලයි ඇඬුවේ ඔබ හින හින්න ඔබේ රජධානී මන් තාමත් මගේ තනියේ දුම්පත් කමට නෑ හිමි ප්‍රේමී ඒකයි මන් වෙන්නේ තියෙන්නේ ඔයාලා දැනන් හිටියද බුවේගේ කොයිට මෙච්චර ලස්සන වොයිස් එකක් තියෙනවා කියලා? හවුස් ඈ මෙච්චර දවස් ප්ලේ කරලා තියෙන අපිත් එක්ක එනම සිංගර් කෙනෙක් නේ. ෂා මාරම ලස්සනයි වෙනම වයිබ් එකක් සුපිරි. I think පට්ටම ලස්සනයි මේක මාරම විදියට ඔළුව රිලැක්ස් කරා. ඒ වගේම තමයි පස්සියා thank you හොදේ. ඉතින් මාරම විදියට මයින්ඩ් එක රිලැක්ස් වුණා. thank you so much respect ඒ වගේ වොයිස් එකකින් අපේ මයින්ඩ් එක රිලැක්ස් කරනවා. thank you chance එකක් දුන්නට. chance එකක් දුන්න දාන්නේ කොල්ලෙක් සාමාන්‍යයෙන් සින්දුවක් කියන්නේ ලැජ්ජයිනේ. chance එකක් live එකේ මම ඕන තරම් දෙනවා සින්දු කියන්න එන්න කියලා. ස්පයිඩර් අඬනවද කොහෙද? Hello baby, I miss you. දොක්කම් පස්සේ ආගේ. Hello, test one. එනවා. පෙම්කවක් ලියෝනුඹ සිත්නාසේ එයමකාදමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැඳීහුන් මා මනසේ රැම්පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ පෙම්කවක් ලියෝනුඹ සිත්නාසේ එයමකාදමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැඳීහුන් මා මනසේ පෙම්පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ නුඹ යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
නුඹ යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනේ ඉතින් යලි එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මේ ඉතතානම් පෙම් කවක් ලියූ නුඹ සිත්නහසේ එයම කාදමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැඳීහුම් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ. wow perfect free fire ගහන කොල්ලෝ සින්දු කියන්න දන්නේ නැහැ කියලා කිව්වත් මෙයාලව පෙන්නන්න. මේ තමයි අම්මට කියන සින්දුවක් දන්නේ නැද්ද? කියන්න කියමු. අපි අහමු අම්මට කියන එක. අම්මා වරුනේ අම්මා වරුනේ සම්මා සම්බුදු අම්මා වරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා අම්මා වරුනේ අම්මා වරුනේ සෙනෙහස වැඩිද සිතද බොළඳ වේ ලොවම ආදරේ කියා හිතේ මායාවක් වී එහි තනී උනදා අම්මා පමණයි ළඟ ඉන්නේ අම්මා පමණයි ළඟ ඉන්නේ අම්මා වරුනේ අම්මා වරුනේ අම්මා වරුනේ අම්මා වරුනේ. thank you ලස්සනයි. thank you so much thank you so much සුපිරියා. ලස්සන කඩහඬවල් නැහැ කියලා කිව්වොත් මේවා පෙන්නන්න. හසි තාත්තා ගැන සින්දුවක් කියන්න පුළුවන්ද ඔයාට? අම්මා ගැන මේකක් දුවනේ මොකක්ද හරියට තාත්තා ගැන එකක් කියමු. දැන් අම්මා ගැන කිව්වනේ. තාත්තා ගැන. අංගරයායේ වැවුතාවල්ලේ සක්මන් කරනා අපපරංචි දොලේ දියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අපපරංචි අන්දරයායේ වැවුතාවල්ලේ සක්මන් කරනා අපපරංචි දොලේ දියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අපපරංචි වලාකුලේදා බිඳු තවරා මහ පොළවට මහ වැසිගෙනෙනා වලාකුලේදා බිඳු තවරා මහ පොළවට මහ වැසිගෙනෙනා
දිවි ගමනේ හිම කඳු මුදුනේ හිඳ පිටුසෙනේ කඳුලැලි සලනා. ගෙදර කට්ටිය හැරුණානේ පස්සේ පවුරැලි සින්දු කියලා ලස්සනයි කමක් නෑ ඒ ටික ඇති මේ thank you so much හොඳේ පස්සේ රෑඩ චුට්ටක් කියන්න අමාරුයි කට්ටියට ගෙවල් වල සද්ද ඇහෙනානේ කමක් නෑ දෙන්නටම සුපිරියා ලස්සනටම සින්දුව කිව්වා මාරම ලස්සනයි රිලැක්ස් කරා ඔළුව මාරම විදිහට thank you තව චුට්ටක් අහන්න දෙපා ගෙදරින් මං හිතන්නේ ආවා මේ ලයික් 60000ක් කරන්න වෙන්න යන දේ කියන්නේ. ඉක්මනට ලයික් 60000ක් කරන්න වෙන්න. ඊට කලින් අපි මෙයාගේ ලස්සන සින්දුවක් අහන්න ඕනේ. ලස්සන සින්දුවක් කියනවාද අපිට 1s1 giveaway එක පටන් ගන්න කලින්? ගේම්මට කියන්න. කියමු. මම මයික් ඔෆ් කරන්න. හරි එහෙනම් නෑ කියන. හරි ඔන්න ළමයි මෙයා සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණි ගීතයක් ගායනා කිරීමට. කඳු පාර ඇතයිනේ සඳරැක සිනාසෙහි වේදනා සිතාරයේ ඒ ගීතරාවේ ඇසේවා ජීවිතේ පුරා කඳු පාර ඇතයිනේ සඳරැක සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීතරාවේ ඇසේවා ජීවිතේ පුරා යාළුවී දෙවැටේදා කී කතාසා යාළුවී දෙවැටේදා කී කතාසා යාළුවී දෙවැටේදා කී කතාසා පාළුවී හැඬුවා සදා මාරුතේ පවා කඳු පාර ඇතයිනේ සඳරැක සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීතරාවේ ඇසේවා ජීවිතේ පුරා ගංගිමේ මාදන් කැලේ පාසලේ පුරා ගංගිමේ මාදන් කැලේ පාසලේ පුරා මා සොයා ආවා වගේ වින් වෙලා කියා කඳු පාර ඇතයිනේ සඳරැක සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීතරාවේ ඇසේවා ජීවිතේ පුරා ජීවිතේ පුරා ජීවිතේ පුරා thank you ලස්සනයි අනේ සුපිරි ලස්සනයි ඇත්තටම ලස්සනයි හොඳේ thank you I think සුපිරියා තමයි ලස්සනයි ගන්න ළමයි අප්පුදියා අර කඩේ chat එකේ වව් කියන අප්පුදියා ගන්න අප්පුදියා දැන් ඔයා කිව්වනේ මොකක් හරි සින්දුවක් මේ කස්ටම් එකේදී ඒ දුක වැඩි තරමට කියමුකෝ ඒ කැල්ල කියමු අන්න දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තව මන් විවර වෙලා
කවදාවන් හිමි නොවනට ඔබ මාගෙන් ඈත්වෙලා හැඬ වෙන නෙතඟට තරවටු කෙරුවට කඳුලැල් නෑ නතර වෙලා හැමදාමත් රිදවන්නට ඔබ ගියේ ඇයි ඈත් වෙලා වෙනසක් නැහැ මගේ සිහිනේ තාමන් මල් පිබිදෙන්නේ රැවටුණු මේ හිත මාගේ තනි වුණු බව නෑ දන්නේ මුළු යහන පුරා විඳි සුවඳ පවා නැත දුක විතරක් ඉතිරි වෙලා දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවම විවර වෙලා කවදාවන් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා හැඬ වෙන නෙතඟට තරවටු කෙරුවට කඳුලැල් නෑ නතර වෙලා හැමදාම රිදවන්නට ඔබ ගියේ ඇයි ඈත් වෙලා කඳුලක් ගානේ ඔය රුව මහි සිහිවන්නේ මට නොලැබුණු ඔබෙසෙනේ වෙන කෙකුගේ බව නෑ දැනුනේ ජීවිතය පුරා පැතුම් මකා ඔබ දුක විතරක් ඉතිරි කළා දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවම විවර වෙලා කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා හැඬ වෙන නෙතඟට තරවටු කෙරුවට කඳුලැල් නෑ නතර වෙලා හැමදාම රිදවන්නට ඔබ ගියේ ඇයි ඈත් වෙලා thank you hello Odo Marla perfecta heart touching supiri thank you so much අයියා කාගෙන් හරි හොඳ බූට් එකක් කරලා ඇත්ත තමයි ඒක ඇත්තම ඇත්ත ඒක ඇත්ත යකෝ බූට් කෑවේ නෑ යකෝ මගේ ගෑණි තා මාස දෙකකින් එනවා ලංකාවට බූට් කාලා නෑ තව ලංකාවට මාස දෙකකින් එනවලු කෑලි අති දක්ෂයෝ සුපිරි ඉතින් කතා කරන්න දෙයක් නෑ අපේ ෆ්‍රී ෆයර් ගහන කොල්ලෝ කෙල්ලෝ ටික සුපිරි ඉතින් හදවතින්ම රෙස්පෙක්ට් ඒ සින්දු කියන කඩේට අපි දෙයක් කරන්න ඕනේ ඉතින් මේ ඒ නිසා තමයි මං කිව්වේ අනිවාර්යයෙන්ම ලයිව් එකේ chance එකක් දෙන්න ඕනේ දීලා ඒ කටට gift එකක් විදියට මොන හරි දෙන්න ඕනේ එහෙම නැතුව අර අපිත් එයාලට සාදානයක් කරන්න ඕන නිසා තමයි මං කිව්වේ දවසක් වෙන් කරගෙන අපි එයාලට මේ gift එකක් විදියට මොකක් හරි කරමු කියලා. අනෝ thank you follow එකට. ඉතින් ඕ වගේ මගේ live එකේ ඇවිල්ලා සින්දුවක් කියපු කෙනෙක්ට අපි සාධාරණයක් කරා. ඉතින් live එක බලන් හිටපු කට්ටිය දන්නවා. අපි ගානේ යාලට cover song එකක් කරන්න මාර විදියටම මට help කරා අපේ මොඩ්ලා set එක. ඉතින් respect ඒ කට්ටිය නෑ මේ වෙලාව